අපේ අත්තම්මා අද හදන්නේ නම් ගොඩ දෙනෙක් වැඩි කාලා නැති ව්‍යංජනයක්. මේ කොස් නන් නෙවෙයි. මේකට කියන්නේ කොස් තෙල් කියලා. ඇත්තටම අපිටත් නිතරම නම් මේව කන්න හම්බෙන්නේ නැහැ. කොස් වගේ පේනුනට මේ වර්ගය ටිකක් වෙනස්. ඒ වගේම මැල්ලුමක් විදියට සකස් කරගත්තම හරිම රසවත්. අත්තම්මා මේ කොස් තෙල් ගෙඩිය සුද්ධ කරගත්තට පස්සේ ඒකේ මදය වෙනමත් කප්පාගෙන අයින් කරගන්නවා. මොකද එතකොට තම්බන්න පහසු නිසා. ඒ වගේම අත්තම්මා වෙනම 3-5 මිශ්‍රණය සකස් කර ගන්නවා මේ හදන ව්‍යංජනයට ගැලපෙන ආකාරයට. ඉතින් මැල්ලුමක් විදියට මේ ව්‍යංජනය හදන නිසා ටිකක් සැර රහකට තමයි අත්තම්මා මේක හදන්නේ. ගොඩක් කොච්චි දාලා හැදුවම තමයි නියම රහ එන්නේ. අත්තම්මා තම්බගත්ත කොස් තෙල් මිශ්‍රණයට ඒ අත්තම්මා වෙනම හදාගත්ත 3-5 මිශ්‍රණයත් එකතු කරලා හොඳට කූරු ගන්නවා. ඉතින් මේ විදිහට මේ කොස් තෙල් කියන වර්ගය හොයාගන්න පුළුවන් නම් හදලා කාලා බලන්න හරිම රසයි. කොස් වලින් වත් දෙල් වලින්වත් එන්නේ නැති විශේෂ රහක් තමයි මේ කොස් තෙල් වලින් එන්නේ. ඉතින් සමහර විට මේ නම මීට වඩා වෙනස් විදිහටත් වෙනත් ප්‍රදේශවල පාවිච්චි කරනවත් ඇති.